ඔයාලා දන්නවද ලෝකෙ ලොක්කුම මෝටර්සයිකල් කම්පැනි එකක් වුණ හොන්ඩා පටන් ගත්තේ පොඩි ගරාජ් එකකින් කියලා. තවත් ඉන්ට්‍රස්ටිං දෙයක් කියන්නද? හොන්ඩා ෆවුන්ඩර් තමන්ගේ පාසල් ජීවිතයත් වයස 15 වෙති අතෑරලා ගිහින් තමා මේ හැම දෙයක්ම පටන් අරන් තියෙන්නේ. එහෙනම් කොහොමද ඔහු ලෝකෙ ලොකුම එන්ජින් මැනුෆැක්චරර් එක බිල්ඩ් කරගත්තේ? අද වීඩියෝ එකෙන් ඒ ෆුල් ස්ටෝරි එක බලමු. Hi guys, යකඩීන මොටෝ ව්ලොග් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මෝටර්සයිකල් හිස්ටරි එකේ biggest name එකක් වුණ Honda ගැන. මේක simple company story එකක් නෙමෙයි. මේක failures වලින් build වුණ success story එකක්. අපේ කතානායකයා සොයිචිරෝ හොන්ඩා. 1906 අවුරුද්දේ ජපානයේ පොඩි ගම්මානයක උපන් කෙනෙක්. ඔහුගේ තාත්තා බයිසිකල් රිපෙයාර් ෂොප් එකක් රන් කරපු කෙනෙක්. එනිසා පොඩි කාලේ ඉඳන් හොන්ඩාට මැෂින්ස් ගැන මාර ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා. ඉස්කෝලේ යන්නත් උඩ එච්චර ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ. ඒ එන්ජින්ස් ගැන මැෂින්ස් ගැන හොයන්න ඉගෙන ගන්න එයාට මාර උවමනාවක් තිබ්බා. අවුරුදු 15 දී ඉස්කෝලෙන් අයින් වෙලා එයා ටෝකියෝ වලට යනවා. එතනදී එයා පුහුණු වෙන මැකැනික් කෙනෙක් විදියට වැඩ පටන් ගන්නවා. ඒක හිතන තරම් ඊසි ලයිෆ් එකක් උනේ නෑ සොයිචිරෝට. සෑහෙන වෙලාවක් වැඩ කරන්න වෙන අඩුපඩි හම්බෙන රස්සාවක් තමා කරගෙන හිටියේ. ඒත් ඔහු එකම එක දෙයක් ඉගෙන ගත්තා. එන්ජින්ස්. ඔහොම ටික කාලයක් යද්දී හොන්ඩා try කරනවා ටොයෝටා කම්පැනියට උවමනා කරන පිස්ටන් රින්ග්ස් වගේ නිෂ්පාදනය කළ විකුණන්න. ඒත් අවසනාවට වගේ ඒ නිෂ්පාදන ටොයෝටා කම්පැනි එකෙන් රිජෙක්ට් කරනවා. ප්‍රධාන හේතුව විදිහට එයාලා කියලා තියෙන්නේ ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක එයාලට ගැලපෙනවා මදි කියලා. ටිකක් හිතලා බලන්න මේ වගේ ලොකු ප්ලෑන් එකක් ඔළුවේ තියන් කරපු වැඩ මෙහෙම ෆේල් වුණාම සාමාන්‍ය මිනිස්සෙක් නම් කරන්නේ ඒ වැඩේ එතනින්ම නවත්තලා දාන එකනේ. ඒත් හොන්ඩා එහෙම ගේම අතෑරියේ නැහැ. වෙච්ච දේෙන් පන්නරයක් අරගෙන එයාගේ ප්ලෑන් එක කන්ටිනියු කරන්න ගත්තා. හොන්ඩා ඉංජිනේරින් ස්කූල් එකකට ගියා. අලුත් දැනුම පුහුණුව එකතු කරගත්තා. ඉන් පස්සේ එයාගේ ප්‍රොඩක්ට් එක ආයෙම ඉම්ප්‍රූව් කළා. අන්තිමට මොකද උනේ? ටොයෝටා සමාගම එයාගේ පිස්ටන් රික්ස් මිලදී ගන්න කැමැත්ත බල කරා. ටික කාලයක් ඔහොම ගත වුණා. සොයිචිරෝගේ බෑඩ් ලක් එක නම් එතනින් ඉවර වෙලා නැහැ. දෙවෙනි ලෝක යුද්ධ නිසා ඔහුගේ ෆැක්ටරි එක බෝම්බ ප්‍රහාර වලින් විනාශ වෙනවා. ඒකෙන් රිකවර් වෙන්න කලින් භූමිකම්පාවක් නිසා ෆැක්ටරි එක මුළුමනින්ම විනාශයට පත් වෙනවා. ඒ වෙනකොට සොයිචිරෝගේ හැම දෙයක්ම වගේ විනාශයට පත් වෙනවා. මෙයා ඒත් වැඩේ අතාරින්නේ. දැන් තමයි හරිම ගේමට එන්ටර් වෙන්නේ. මෙතනදී සාමාන්‍ය කෙනෙක් නම් මේ හැම දෙයක්ම ගිව් අප් කරනවා. ඒත් හොන්ඩා මේ අපේ ස්ටෝරි එකේ හීරෝ එහෙම නැහැ. වෝ එකෙන් පස්සේ ජපානයේ ඉකොනොමි එක ෆුලි ඩවුන් වෙලා තිබ්බේ. ඒ වෙද්දි ලොකු ෆුවල් ෂෝටේජ් එකක් තිබ්බා. ඒ වෙලාවේ හොන්ඩාට බ්‍රිලියන්ට් අයිඩියා එකක් ආවා. ඔහු වැඩිපුර ඉතුරු වෙලා තිබ්බ යුද්ධය වෙනුවෙන් හදපු මිලිටරි එන්ජින්ස් ටිකක් අරගත්තා. ඉන් පස්සේ මොකද දන්නවද කරේ? ඒව බයිසිකල්ස් වලට ඇටච් කරන්න ගත්තා. දැන් හොන්ඩා මෝටරයිස් බයිසිකල් එක ලෝකෙට හඳුන්වලා දීලා ඉවරයි. හරිම සිම්පල් සොලියුෂන් එකක්. ඒ වුණාට ඒකට ආපු ඩිමාන්ඩ් එක නම් සුළුපටු නැහැ. මොකද මිනිස්සුන්ට අඩු වියදමේ පාවිච්චි කරන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක ඒ වෙලාවේ ඕවනා වෙලා තිබ්බේ. මෙන්න මෙතනින් තමයි හොන්ඩාගේ නියම සක්සස් ස්ටෝරි එක ලියන්න පටන් ගන්නේ. 1948 දී ඔෆිෂියලි හොන්ඩා මෝටර් කම්පැනි එක පටන් ගත්තා. ඒකම ඔහුට බිස්නස් සයිඩ් එකට හැන්ඩල් කරන්න පාර්ට්නර් කෙනෙක් ජොයින් වුණා. ඔහු නමින් ගත්තොත් තකයෝ ෆුජිසාවා. ඔහොම දශකයක් විතර ඉස්සරහට ගියා. 1958 දී ඔහු රිලීස් කරා ලෙජෙන්ඩරි බයික් එකක්. ඔයගොල්ලෝ තාමත් දන්නවා මේ බයික් එක. Honda Supercar. මේක ලෝකේ most sold motorcycle model එකක්. අද වෙනතුරුත් Supercar millions ගණන් මේ ලෝකෙ විකිණෙනවා.
හොන්ඩා ජපානය නැවතුනේ නෑ. 1960 දශකෙදී එගොල USA මාකට් එකට එන්ටර් වුණා. ෆේමස් කැම්පේන් එකක් ලොන්ච් කරා. ඒකේ ස්ලෝගන් එක උනේ You meet the nicest people on a Honda. ඒකේ මොටර්සයිකල් ඉමේජ් එක සහ මුලික වෙනස් කරා. අර බෑඩ් බොයි තින් එකෙන් everyday people use කරන vehicle එකක් විදියට මොටර්සයිකල් එක කතා බහට එකතු වුණා. ඔහොම හෙමින් ලෝකෙ පුරාම ව්‍යාප්ත කළා. අද වෙද්දී Honda තමයි ලෝකෙ ලොකුම මොටර්සයිකල් මැනුෆැක්චරර් වෙලා ඉන්නේ. මේ වෙද්දී යතුරු පැදිය වලින් අතර වෙලා නැහැ. බයික්ස්, කාර්ස්, එන්ජින්ස්, මැෂින්ස් වගේම රොබෝ තාක්ෂණයට Honda එකතු වෙලා ඉන්නවා. අද වෙනකොට Honda කියන්නේ හිස්ටරි එකක් විතරක් නෙමෙයි. ඒක තාමත් ඉනෝවේෂන්ස් වලින් අප්ඩේට් වෙන මාකට් එක ලීඩ් කරගෙන ඉන්න බ්‍රෑන්ඩ් එකක්. 2026 වෙද්දී Honda motorcycle lineup එක බලද්දී කැටගරි එකින් එකට අපිට ඔප්ෂන්ස් තියෙනවා. everyday use එකට, ස්පෝර්ට් කැටගරි එකට, ඇඩ්වෙන්චර් ටූරින් බයික්ස් වලට, එතකොට ප්‍රීමියම් ලෙවල් එකේ ලොකු බයික් වලට, ඒ වගේම ඉලෙක්ට්‍රික් සයිඩ් එකට Honda දැන් එන්ටර් වෙලා තියෙනවා. මේකෙන් අපිට ක්ලියර් අයිඩියා එකක් ගන්න පුළුවන් Honda තාම පරිණාමය වෙනවා කියලා. අලුත් ඉනෝවේෂන්ස් එකතු කරනවා කියලා. මාකට් ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරනවා කියලා. අලුත් ටෙක්නොලොජි එක හරියට එකතු වෙනවා කියලා. මේ ගරාජ් එකකින් පටන් ගත්ත බ්‍රෑන්ඩ් එකක් අද මේ තරම් මැසිව් ලයිනප් එකක් බිල්ඩ් කරලා තියෙනවා කියන්නේ අපිට ඒකම ඇති කන්සිස්ටන්සි වලට හොඳම උදාහරණයක් විදිහට පෙන්නනවා. මේ ස්ටෝරි එකෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් ලොකුම දේවල් ටික තමයි ෆේලියර් කියන්නේ අවසානය නෙමෙයි. Honda කීප පාරක්ම ජීවිතේ ෆේල් වුණා. නිෂ්පාදන රිජෙක්ට් වුණා. ෆැක්ටරි එක එහෙම පිටිම විනාශ වුණා. ඒකම මුදල් අහිමි වුණා. ඒත් ඔහු නැවතුනේ නැහැ. ඒ නිසාම අද Honda කියන්නේ මුළු ලෝකෙම ඉතිහාසය වෙනස් කරපු යෝධ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් Honda ස්ටෝරි එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? Honda lineup එකෙන් ඔයා මේ වෙනකොට පැදලා තියෙන හිතට වැදුන හොඳම බයික් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම හීනමවන Honda බයික් එක මොකක්ද කියලා කියාගෙන යන්න. එහෙනම් ඊළඟ බ්‍රෑන්ඩ් එක ගැන කතාව ගෙනකම් අපිව subscribe කරලා තියාගන්න. අපි යකඩ හීන මොටෝ ව්ලොග්